දිෂ්ණි අපි කියන්නේ පොඩ්ඩක් වාගේ කොහොමද ඔසී ජීවිතේ? හොඳයි. මම අතර මාස්ටර්ස් කරන්න ගියේ දැන් අවුරුදු 1.5කට වැඩි. තව මාස කීපකින් මගේ මාස්ටර්ස් ඩිග්‍රී එක කම්ප්ලීට් වෙනවා. ඊට පස්සේ විසක ඇප්ලයි කළා. මම වැඩි හරියක් ලංකාවේ අඩු හරියක් ඕස්ට්‍රේලියාවේ ඉන්න බලාපොරොත්තු වෙනවා. ආස නැද්ද ඩාන්සින් ක්ලාස් එකක් වගේ හෙදාන්න? ආසයි. නමුත් මම එහෙ ඇත්තටම මගේ ව්‍යාපාරයක් කරනවා වාහන ජපානයෙන් එහෙට ඉම්පෝට් කරනවා. ඉතින් ඒකත් නිසා ඒක අපිට ඉගෙන ගන්න පුළුවන්ද වාට කියලා? ඔය මොකද උන වාහනේ? තාම හිතුවේ නෑ. ගන්න වාහනේ. No. ඉතින් ඒ නිසා ඒකට ඉඩක් හදාගන්න අමාරු වුණා. නැත්තම් මං ආසයි. දැන් රංගනීය පැත්තෙන්ද නර්තනීය පැත්තෙන්ද දස්කම් පාලා මෙගා ස්ටාර්ස් ජයග්‍රහණය කරලා දැන් අධ්‍යාපනය කියන එක මිනිසුන්ට ඕනේ ජීවිතය ඉගෙන ගන්න. ඒ හැම දෙයක්ම කොහොමද මැනේජ් කරගන්නේ? ව්‍යාපාරයයි එතකොට ඔයාට දෙයියෝ දීලා තියෙන ඔය රූපෙත් එක්ක රංගපාන හම්බෙලා තියෙන අවස්ථාවත් එක්ක කොහොමද ඔය දෙකම කළමනාකරණය කරන්නේ? ඇත්තටම මම මට මේ ශේෂ්ඨයට සම්බන්ධ වෙන්න හම්බුණු එක සලකන්නේ ඇත්තටම ලොකු දෙයක්. ඒක ලොකු පිනක් වාසනාවක් කියලා. ඉතින් ඒ නිසා මම කොහොමත් ප්‍රයොරිටි දෙන්නේ ඒකට. මම ඕස්ට්‍රේලියාවේ හිටපු ඒ අවුරුදු 1.5ට මං හිතන්නේ මං 4 පාරකට වඩා ලංකාවට ආවා කලා කටයුතු වලට. ෆිල්ම්ස් වලට සමහර ෆිල්ම් ඩබ් කරන්න ආවා. මුහුරත් වලට ආවා. ඉතින් එහෙම. ඉතින් ඒ නිසා කටයුතු බැලන්ස් කරගන්න පුළුවන්. නමුත් වීසාවක් ඇප්ලයි කරලා මෙහි ජීවත් වෙනකොට මම ගොඩක් try කරනවා තව කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න. මොකද මගේ මාස්ටර්ස් ඩිග්‍රී එකට අවුරුදු 2ක් මම කැප කරපු නිසා ඊටු ටික මෙහි ඉන්න ආසයි. hirugossip.lk